එමෝටම සුබ සන්දේවක්. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 2023 සහ 2024 වසරේදී උසස් පෙළ විභාගයෙන් සමත්ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිටි දිවයිනේ සියලුම සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සම්බන්ධ සියලුම මාර්ග උපදේශ සිංහල භාෂාවෙන් 2022 වසරේදී අයදුම්පත් කෙදවන ලද 2019 සහ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය පිළිබඳ සියලුම තොරතුරු අප විසින් ලබා දෙන ලදී. පසුව 2023 වසරේදී අයදුම්පත් කෙදවන ලද 2021 සහ 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයදුම් කරන ආකාරය, විෂයන් තෝරා ගන්න ආකාරය, සමූහ පරීක්ෂණය තෝරා ගැනීමේ ලැයිස්තුව සහ විද්‍යාපීඨයේ බෙදුම් කර ගිවිසුම පුරවන ආකාරය පිළිබඳව විධිමත් හා සම්පූර්ණ මාර්ගෝපදේශ ලබාගෙන ලදී. එම පමණක් නොව සිසුන් 1000කට අධික සංඛ්‍යාවකට කිසිදු ගාස්තුවක් අය නොකර විෂයන් තෝරා ගැනීම උපකාර කර බොහෝ දෙනෙකු විද්‍යාපීඨයට එත්ලත් කිරීමට අපි කටයුතු කළමු. ඒහා සමානව 2025 දී මේ වසරේ අයදුම් කෙරවීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් වෙනුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයදුම් කරන ආකාර, විෂයන් තෝරා ගන්න ආකාරය, සමූහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ බෙදුම් කර ගිවිසුම් පුරවන ආකාරය පිළිබඳව සියලුම මාර්ග උපදේශ නාසරසන් නෙට්වර්ක් YouTube channel හරහා අපි සම්පූර්ණයෙන්ම නොබිලේ ලබා දෙන්නමු. ඔබ කළ යුත්තේ පහත ඇති ලින්ක් එක ක්ලික් කර නාසරසන් නෙට්වර්ක් YouTube channel එක දෙන්න subscribe කරගන්න. සියලු දෙනාම දෙන්න නාසරසන් නෙට්වර්ක් YouTube channel එක subscribe කර තබා ගන්න. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා වන අයදුම්පත බාර ගැනීමේ අවසන් දිනය 2025 11 වැනි මාසයේ 28 වේ. එබැවින් දිනට කලබල වී අයදුම් කිරීමේ අවශ්‍යතාවක් නැත. පළමුව ඔබ ගෙසට් නිවේදනය සම්පූර්ණයෙන් කියවන්න. හොඳින් කියවා ඔබ සම්පූර්ණ සුදුසුකම් ලබා ඇති විෂය කුමක්ද යන්න සටහන් කරගන්න. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා විෂය තේරීම සහ අයදුම් කිරීමේ සම්බන්ධයෙන් ඔබේ සැකයෙන් සම්පූර්ණයෙන්ම දුරු කිරීමට අපි සියලුම සහයෝගය ලබා දෙන්නමු. තවද විද්‍යාපීඨයට අයදුම් කිරීමේදී ඔබ sannivedanaya මධ්‍යස්ථානයකට ගොස් මුදල් ගෙවා හෝ වෙනත් අයෙකුට අයදුම් පත්‍රය පුරවා දෙන ලෙස පවසා මුදල් ගෙවා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. ඔබට ඔබගේ ජංගම දුරකථනය හරහා ඉතා පහසුවෙන් අයදුම් කළ හැකිය. විද්‍යාපීඨය සඳහා විෂය තේරීමේ සහ විද්‍යාපීඨයට අයදුම් කරන ආකාරය යන වැදගත් මාතෘකාව යටතේ වීඩියෝ දෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පැවැත්වෙන එක් පාඨමාලාවට බදවා ගැනීම සඳහා අදාළ වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් විෂය සුදුසුකම්. මුලින්ම පාඨමාලාව අංකය 1 ප්‍රාථමික අධ්‍යාපන සිංහල. අපොස උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාව සිංහල භාෂාව විෂය සහිතව හදාරන ලද අයදුම්කරුවන් 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව විෂය සහිතව විෂය 3කින් එකවරම සමත් වීම හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාධ්‍ය භාෂාව ඒ කියන්නේ සිංහල භාෂාව හා ගණිතය ඇතුළව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන සමර්ථය ලබා තිබීමේ අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණ කරන්නේ නම් විභාගයට පෙනී
සිටි පළමු වාරයේදී මාධ්‍යම භාෂාව ඒ කියන සිංහල භාෂාව තුළුව විෂයන් 5කින් සමත්ව සම්මාන සමාර්ථ 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර දෙමළ මාධ්‍ය පාඨමාලාව සඳහා අදාළ මාධ්‍යම භාෂාව දෙමළ භාෂාව වේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව සිංහල හා ගණිත යන විෂයන් සඳහා අවමම වශයෙන් සම්මාන සමාර්ථය හා ඉංග්‍රීසි භාෂාව විෂය සඳහා සමාන්‍ය සමාර්ථයක් සහිතව සමත් වීම. හෝ අපොස උසස් පෙළ විභාගයේදී සිංහල භාෂාව විෂය රහිත යම් විෂය ධාරාවක් හදාරන ලද අයදුම්කරුවන් 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව විෂය රහිතව විෂය 3කින් එක්වරම සමත් වීම. හෝ 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී විද්‍යා, භෞතික විද්‍යා, ජීව විද්‍යා, වාණිජ වෙනත් තාක්ෂණ වේදය යන ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට විෂය 3කින් එකවර සමත් වීම හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව ඒ කියන්නේ සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණය කරන්නේ නම් විභාගයට පෙනී සිටි පළමු වාරයේදී මාධ්‍ය භාෂාව සිංහල භාෂාව ඇතුළුව විෂයන් 5කින් සමත්ව සාමාන්‍ය සමාර්ථ 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. සැලකිලි යුතුයි පදවා ගැනීමේදී එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාථමික අධ්‍යාපනය පාඨමාලාවට එක්ලත් කරගන්නා මුළු සංඛ්‍යාවෙන් අපොස උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව විෂයක් ලෙස හෙදේරු අයදුම්කරුවන්ගෙන් 60ක ප්‍රතිශතයක්ද අපොස උසස් පෙළ විභාගයේදී සිංහල භාෂාව විෂයක් ලෙස හදාරා නොමැති කලා විෂය ධාරාවේ අයදුම්කරුවන්ගෙන් 10% විද්‍යා, භෞතික විද්‍යා, ජීව විද්‍යා විෂය ධාරාවේ අයදුම්කරුවන්ගෙන් ප්‍රතිශතය 10ක් සහ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ලද අයදුම්කරුවන්ගෙන් ප්‍රතිශතය 10ක් බැගින්ද උසස් පෙළ විභාගයේදී වෙනත් විෂය ධාරා යටතේ හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 5ක් සහ තාක්ෂණ වේදය විෂය ධාරාව හදාරන ලද අයදුම්කරුවෙන් 5ක් බැගින්ද වනසේ නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව තෝරාගනු ලැබේ. නියමිත විෂය ධාරාවෙන් දිස්ත්‍රික්ක, පළාත්, ජාතික යන සියලු කුසලතා අනුපිළිවෙලට අයදුම්කරුවන් මානවත්ව නොසිටින අවස්ථාවලදී අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාව සිංහල භාෂාව විෂය රහිතව හදාරන ලද අයදුම්කරුවන්ට හා වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ඇති අයදුම්කරුවන්ට අනුපිළිවෙලින් මුකතාව ලැබෙන ලෙස ජාතික මට්ටමින් ඉතිරි පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් තෝරාගනු ලැබේ. අනිත් එක පාඨමාලාව අංකය 3 විද්‍යාව 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව විෂය ධාරාවට අයත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂය 3කි එකවරම සමත් වීම හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව
සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණ කරන්නේ නම් විභාගයට පෙනී සිට පළමු වාරයේදී මාධ්‍ය භාෂාව සිංහල භාෂාව ඇතුළව විෂයන් 5කින් සමත්ව සම්මාන සමාර්ථය 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. සැලකිය යුතුයි විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා මෙම පාඨමාලාව සඳහා බදවා ගන්නා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 80%ක ප්‍රමාණය අපස උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ද ඉතිරි 20%ක ප්‍රමාණය අපස උසස් පෙළ සිංහල මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ද වනසේ තෝරාගනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් අපස උසස් පෙළ හදාරන ලද අයදුම්කරුවන් බදවා ගැනීමේදී ඔවුන් අතරින් අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ. මෙහිදී අපොස උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙදේරු සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවලදී අපොස උසස් පෙළ සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් හෝ හදාරන ඇති සුදුසුකම්වත් ආයදුම්කරුවන් අතරින් ඉතිරි පුරපාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ. පාඨමාලාව අංක 9 සමාජීය විද්‍යාව 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් අවම වශයෙන් එක් විෂයක් හෝ සහිතව කලා විෂය ධාරාවට අයත් විෂය 3කින් එකවර සමත් වීම හෝ 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී ආර්ථික විද්‍යාව විෂය සහිතව වාණිජ විෂය ධාරාවේ විෂය 3කින් එකවර සමත් වීම හෝ 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී භූගෝල විද්‍යාව විෂය සහිතව වෙනත් විෂය ධාරාවේ විෂය 3කින් එකවර සමත් වීම හා මූලික අධ්‍යාපන සුදුසුකම් අයදුම්කරුවන් අපස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මානය සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම පාඨමාලාව සඳහා බදවා ගනු ලබන මුළු සංඛ්‍යාවෙන් 60%ක ප්‍රතිශතයක් 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් අවම වශයෙන් එක් විෂයක් හෝ සහිතව කලා විෂය ධාරාවට අයත් විෂය 3කින් එකවර සමත් වී අයදුම්කරුවන්ගෙන්ද 30%ක ප්‍රතිශතයක්ද 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී ආර්ථික විද්‍යාව විෂය සහිතව වාණිජ විෂය ධාරාවේ විෂය 3කින් එකවරම සමත් වීම අයදුම්කරුවන්ගෙන්ද 10%ක ප්‍රතිශතයක්ද 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේදී භූගෝල විද්‍යාව විෂය සහිතව වෙනත් විෂය ධාරාවේ විෂය 3කින් එකවරම සමත් වී අයදුම්කරුවන්ගෙන්ද වනසේ සුදුසුකම් අනුපිළිවෙලට තෝරාගනු ලැබේ. යම් විෂය ධාරාවක් යටතේ ප්‍රමාණවත්
සුදුසුකම් ලාභීන් ක්‍යාවක් නොමැති අවස්ථාවවලදී දෙන් කියපු සුදුසුකම් වලට අනුපිළිවෙලින් ප්‍රමුඛතාව ලබන පරිදි ඉතිරි පුරපාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ. පාඨමාලාව අංක 6 ගණිතය 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තොරතුරු sannivedana, තාක්ෂණය යන භෞතික විද්‍යාව විෂය ධාරාවට අයත් විෂය තුනකින් එකවර සමත් වීම. හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. සැලකිය යුතුයි ගණිතය ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා මෙම පාඨමාලාව සඳහා බදවා ගන්නේ මුළු අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 80%ද ප්‍රමාණය අපොස උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ද ඉතිරි 20%ද ප්‍රමාණය අපොස උසස් පෙළ සිංහල දෙමළ මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ද වන තෝරාගනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් අපොස උසස් පෙළ හදාරන ලද අයදුම්කරුවන් බදවා ගැනීමේදී ඔවුන් අතරින් අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ. මෙහිදී අපොස උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙදරු සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවලදී බදවා ගැනීමේ පදනම යටතේ අපොස උසස් පෙළ සිංහල මාධ්‍යයෙන් හදාර ඇති සුදුසුකම් වලින් අයදුම්කරුවන් අතරින් ඉතිරි පුරපාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ. පාඨමාලාව අංක 11 බුද්ධ ධර්ම සිංහල බුද්ධ ධර්ම පාඨමාලාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලාටද මෙහෙණින් වහන්සේලාටද බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ඇති බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අස සිල් මතාන්තර ගිහි අයදුම්කරුවන්ටද ඉල්ලුම් කළ හැකිය. 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, පාලි, සංස්කෘත සිංහල යන විෂයන්ගෙන් දෙකක් ඇතුළුව විෂය තුනකින් එකවර සමත් වීම. හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව සිංහල භාෂාව හා ගණිතයේ ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන්‍ය සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණ කරන්නේ නම් විභාගයට පෙනී සිට පළමු වාරයේදී මාධ්‍ය භාෂාව ඇතුළුව විෂයන් 5කින් සමත්ව සම්මාන සමාර්ථය 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. ඇතුළුව බෞද්ධ ධර්මාචාර්ය විභාගයෙන් සමත් වීම, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමත් වීම හෝ දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් වීම. පූජ්‍ය පක්ෂය සඳහා සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නිට්ටඹුවෙන් කර ඇත. සුදුසුකම් ලත් මෙහෙණින් වහන්සේ දස සිල් මාතාවන් වෙනත් පූජ්‍ය පක්ෂය යටතේ බදවාගෙන සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දඹදෙණිය වෙන යොමු කරන ලැබේ. පාඨමාලාව අංක 16 සිංහල භාෂාව හා සාහිත්‍ය
2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී සිංහල භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සමාර්ථයක් සහිතව විෂය 3කින් එකවර සමත් වීම. හා මූලික අධ්‍යාපන සුදුසුකම්. අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව, සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මාන්‍ය සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණය කරන්නේ නම් විභාගයට පෙනී සිටි පළමු වාරයේදී මාධ්‍ය භාෂාව, සිංහල භාෂාව ඇතුළුව විෂයන් 5කින් සමත්ව සම්මාන්‍ය සමාර්ථ 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. පාඨමාලාව අංකය 18 ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය. 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව විෂය අංක 73 ඇතුළුව විෂය 3කින් එකවරම සමත් වීම. ඒ කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි නෙමෙයි. මෙතන කියන්නේ අංක 73 මෙයින් ඉංග්‍රීසි. හා මූලික අධ්‍යාපන සුදුසුකම්. කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව, සිංහල භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සම්මානීය සමාර්ථය ලබා තිබීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම් දෙවරකදී සම්පූර්ණය කරන්නේ නම් විභාගයට පෙනී සිටි පළමු වාරයේදී මාධ්‍ය භාෂාව, සිංහල භාෂාව ඇතුළුව විෂයන් 5කින් සමත්ව සම්මානීය සමාර්ථ 3ක් ලබා තිබීම අනිවාර්ය වේ. හෝ 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය 3කින් එකවර සමත් වීම. හා මූලික අධ්‍යාපන සුදුසුකම්. සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට අවම වශයෙන් සම්මාන සමාර්ථයක් සහ ඉංග්‍රීසි භාෂාව විෂයට සමාන සමාර්ථයක් සහිතව සමත් වීම. හෝ 2023 හෝ 2024 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය 3ක් සමාන්‍ය ඉංග්‍රීසි විෂයෙන් එකවර සමත් වීම. හා මූලික අධ්‍යාපන සුදුසුකම් සහිතව. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කරන්නේ කෙසේද? කෝස් තෝරා ගන්නේ කෙසේද? ඉන්ටර්විව් සඳහා දෙගණ යා යුතු ලියකියවිලි බෝන් ෆෝම් පුරවන්නේ කෙසේද? ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අදාළ සම්පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් සිංහල හා දෙමළ භාෂාවලින් වීඩියෝස් නාසරස නෙට්වර්ක් YouTube channel අරහා නොමිලේ ලබා දීමට තීරණය කර සියලු දෙනා අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අසල ඇති bell icon එක click කරන්නට අමතක නොකරන්න. ඔබට අඛණ්ඩ වීඩියෝස් පිළිබඳ notification ලබා ගත හැකිය. විද්‍යාපීඨයට අයදුම් කිරීමට අදාළ උදව් සඳහා අපගේ WhatsApp group එකට එකතු වෙන්න. කරුණාකර මෙම තොරතුරු සියලු දෙනාටම share කරන්න.